යශෝදරා මහරහත් තෙරණිය පිළිබඳව කෙටි සාරාංශය. යශෝදරා දේවිය බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මයන්ගත සහචාරිනිය වන අතර දීපංකර බුදුරදුන්ගෙන් ආරම්භ කර බුදුවරුන් 24 නමකගෙන් සිද්ධාර්ථ බෝසතාණන්ගේ බිරිඳ වීමේ විවරණ ලබාගත් උතුම් කාන්තාවකි. සිද්ධාර්ථ කුමාරයා හා එකම දින උපත ලබා අවුරුදු 13ක් සුඛෝපභෝගී යුග ජීවිතයක් ගත කළ ඇය බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැර දුෂ්කර ක්‍රියාවට පිවිසීමෙන් පසුත් උන්වහන්සේට අචල භක්තියෙන් හා පතිව්‍රතාවෙන් පිරි ජීවිතයක් ගත කළාය. බුදුරදුන් කිඹුල්වත්පුරයට වැඩම කළ විට යශෝදරා දේවිය උන්වහන්සේගේ ශ්‍රී පාද මත වැඳ කල්ප ගණනක් පැවති ගැඹුරු බැඳීම ප්‍රකාශ කළාය. බුදුරදුහු ඇයගේ ගුණ කදම්බය ජාතක කතා මගින් ලෝකයට ප්‍රකාශ කළ එකම කාන්තාවද යශෝදරාය. පසුව මහ ප්‍රජාපති ගෝතමිය සමග පැවිදිව ඉක්මනින් රහත් ඵලයට පත් වූ ඇය අභිඥාලාභී භික්ෂුණීන් අතර අග්‍රස්ථානයට පත්විය. අවසානයේ බුදුරදුන්ගේ අවසරයෙන් පිරිනිවන් පා යශෝදරා මහරහත් තෙරණිය පතිභක්ති, ධෛර්ය, ඉවසීම, පරිත්‍යාගය සහ ප්‍රඥාවෙන් කාන්තාවන්ට පරමාදර්ශයක් වූ උතුම් චරිතයෙක්.